දියවැඩියාව කියන්නේ වර්තමානයේ ගොඩක් දෙනෙක් අතර දකින්න ලැබෙන රෝග තත්ත්වයක්. දියවැඩියාව බෝ නොවන රෝගයක් වුණාට වර්තමානයේ වෙනකොට අපි දකිනවා මේ දියවැඩියා රෝග තත්ත්වයට පුළුවන් මිනිසුන්ට මාරාන්තික බලපෑම් ඇති කරන්න. ඇත්තටම මේ දියවැඩියාව කියන්නේ මොකක්ද? දියවැඩියාව කියන්නේ අපේ රුධිරයේ සීනි මට්ටම තිබිය යුතු අගයට වඩා ඉහළ අගයක් ගැනීම. එතකොට මේ රෝගයේ රෝග ලක්ෂණ මොනවද? ගොඩක් වෙලාවට රෝග ලක්ෂණ විදිහට පෙන්වන්නේ නිතර පිපාසය ඇතිවීම, නිතර මූත්‍රා පිටවීම, ඒ වගේම තමයි කොච්චර කෑවත් මහත් නොවන ශරීරය. දියවැඩියාව තියනවද නැද්ද කියලා කොහොමද අපි හරියටම අඳුරගන්නේ? පළවෙනි එක තමයි fasting blood sugar කියලා කියන්නේ. ඒ කියන්නේ නිරාහාරව පැය 8ක් 10ක් සිටීමෙන් අනතුරුව සිද්ධ කරන සීනි පරීක්ෂාව. ඊළඟ එක තමයි HbA1c. මේකෙදි වෙන්නේ මාස 3ක කාලයක ග්ලූකෝස් මට්ටම පරීක්ෂාවක් තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. කොහොම හරි FBS වලදී අගය 126ට වැඩි නම් හෝ HbA1c පරීක්ෂාවේදී අගය 6.5ට වඩා වැඩි වුණොත් අපි කියනවා ඔහු දියවැඩියා රෝගියෙක් කියලා. දැන් මම මේ ලෙඩේ හොඳ කරගන්න මොකද්ද කරන්න ඕනි? කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාට දීලා තියෙන බෙහෙත් ටික ඔයා හරි විදිහට හරි පිළිවෙලට බොන්න ඕනි. ඒ වගේම තමයි දවසට අඩුම ගානේ පැය භාගයක්වත් ව්‍යායාම වල යෙදෙන්න ඕනි. ඒ වගේම තමයි ඔයා ගන්න ආහාර වේල ඔයාගේ ලෙඩේට අනුව සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් වෙන්නත් ඕනේ. ඉස්සරහටත් මම මේ වගේ ඔයාලට වටින වීඩියෝ ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. එහෙනම් වීඩියෝ එක බලලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තමයි channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා වුණ.